සෑම දිනකම උදෑසන අවදි වූ පසු එහෙම නැත්නම් රාත්‍රී නිින්දට යාමට ප්‍රථමයෙන්. එසේත් නොමැතිනම් ඔබ රැකියාවට යන අතරතුර රැකියාව කරන අතරතුර සුළු වේලාවක් අරගෙන ඔබේ දැස් පියාගෙන මෙන්න මේ ආකාරයට හිතන්න. හිතන ගමන් හිතින් චිත්ත රූප මවන්න. සෑම දිනකම එකම දේ මේ ආකාරයට ඔබ සිතීම මගින් අදාළ සිතවිල්ල සඳහා වූ ඔබේ මනසේ තිබෙන නියුරෝන ක්‍රියාකාරීත්වය ශක්තිමත් වෙනවා. ඒ වගේම නියුරෝන වල ගමන් මාර්ගය අදාළ පණිවිඩය සඳහා පැහැදිලි වෙනවා. ඒ අනුව අදාළ පණිවිඩය ඔබේ යටිසිතේ තැන්පත් වීමක් සිද්ධ වෙනවා. මේකට අපි කියනවා යටිසිත රීප්‍රෝග්‍රෑම් වෙනවා කියලා. ඒ අනුව ඔබගේ යම්කිසි සිහිනයක් හෝ යම්කිසි පණිවිඩයක් හා සම්බන්ධ වූ යටිසිතේ බ්ලූප්‍රින්ට් එකක් නිර්මාණය වෙනවා. ඒ අනුව ඔබේ හිතේ සිතිවිලි සහ ඔබේ ක්‍රියාකාරීත්වයේ එකිනෙක සමපාත කිරීමක් සිද්ධ වෙනවා. මේකට අපි කියනවා නියුරෝප්ලාස්ටිසිටි කියලා. ඉතින් ඔයාලගේ මේ හීනේ සැබෑ කරගන්න මාත් එක්ක දිනපතාම මෙන්න මේ ආකාරයට සිද්ධ කරන්න. දැස් පියාගෙන මේ ආකාරයට 20 ඉඳන් 1 වෙනකන් ගණන් කරගෙන යන්න. 20 19 18 17 16 15 14 13 12 11 10 9 8 7 6 5 4 3 2 1. ආදරණීය විශ්වයට ස්තුතිවන්ත වේවා. හිතාගන්නවත් බැරි විදියට මම හීනමවපුයේ වාහනේ මට දැන් ලැබිලා. මට පුදුම සතුටක් දැනෙන්නේ. මං හිතපු විදිහටම ඒ වර්ණයෙන්ම ඒ වර්ගයෙන්ම ලස්සන වාහනයක් මට දැන් තියෙනවා. කාලයක් තිස්සේ මම දැකපු හීනේ අද හැබෑ වෙලා. මං හිතුවා වගේම ලස්සන වාහනයක් මට ලැබිලා. ආදරණීය විශ්වයට ස්තුතිවන්ත වේවා. හරිම පහසුවෙන් මට මගේ හීනේ සැබෑ කරගන්න පුළුවන් වුණා. දැන් මට හරිම පහසුවෙන් ගමන් බිමන් යන්න පුළුවන්. රැකියාවට යන්න පුළුවන්. ඒ වගේම මගේ යාළුවොත් එක්ක සංචාරය කරන්න පුළුවන්. මං ගොඩක් වාසනාවන්තයි. ඒ විතරක් නෙවෙයි මගේ පවුලේ අය සතුටින් තියන්න මට දැන් පුළුවන්. මගේ ජීවිතේ ලොකුම හීනේ හැබෑ වෙලා මම මගේ වාහනේ නැගලා වටපිටාව සංචාරය කරද්දී වටේ ඉන්න අය මගේ දිහා බලනවා. ආසාවෙන් මගේ දිහා බලනවා. මගේ වාහනේ ලස්සන ගැන යාලා කතා වෙනවා. මගේ යාළුවෝ මං ගැන කතා වෙනවා. මගේ දියුණුව ගැන කතා වෙනවා. මං ගොඩක් වාසනාවන්තයි. හිතාගන්නවත් බැරි විදියට හරිම පහසුවෙන් වාහනයක් ලබා ගන්න මට පුළුවන් වුණා. මගේ සිහිනේ සැබෑ කර දුන් ආදරණීය විශ්වයට ස්තුතිවන්ත වේවා. ස්තුතිවන්ත වේවා. ස්තුතිවන්ත වේවා. ඒ වගේම මට මේ සඳහා උදව් කළ සියලු දෙනාටම ස්තුතිවන්ත වේවා. ස්තුතිවන්ත වේවා.